දන්නවද මේ දේශපාලනික වශයෙන් බලපෑම් කළා ඔහු අවසන් වට රංගපෑ මේ ජනනායකයන් කියන ෆිල්ම් එක රංගපාපු පූජා කියන මේ සුප්‍රසිද්ධ නිලිය දැනගෙන හිටියා කියලා කලින්ම මේ තලපති විජේ තමිල්නාඩුව තුල චීෆ් මිනිස්ටර් සෙන්ට්‍රල් මිනිස්ටර් බවට පත් වෙනවා. ඉතින් මොකද්ද මේ සිද්ධිය? ඔයා මේ ගැන දන්නේ නැත්නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක අවසන් වෙනකම් ප්‍රබල නළුවෙක් නම් කමන්නේ හැමෝම කිසිම සපෝට් එකක් නොදී ඉදි විජේට ඔහුත් එක මේ රංගපෑ පූජා කියන නිලිය කොහොමද මේ රහස දැනගත්. තමිල් සිනමාවේ සුපිරි තරුවක් ලෙස ජනප්‍රියත්වයට පත් වූ විජේ දැන් දේශපාලන වේදිකාවට පිවිසීමෙන් අලුත් ඉතිහාසයක් ලියමින් සිටිනවා. ඔහුගේ මේ දේශපාලන ගමන සහ ජයග්‍රහණය ගැන අද සමාජ මාධ්‍ය තුල විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. හැබැයි මේ කතාවට වඩාත්ම අමුතු පැත්තකින් තියෙන්නේ මේ ජයග්‍රහණය ගැන කලින්ම ඉඟියක් ලබා දුන්නා කියලා කියන කතාවක් පැතිරෙමින් පවතින එකයි. ඒකට සම්බන්ධ වෙන්නේ ජනප්‍රිය දකුණු ඉන්දිය නිලියක් වන පූජා හෙග්දේ. මෙම සිදුවීමේ ආරම්භය වෙන්නේ ඔවුන් දෙදෙනා රංගනයෙන් දායක වූ ජනනායකන් චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර එදා ෂූටින් සෙට් එකේ තිබූ වයිට් බෝඩ් එකක මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුද යන ප්‍රශ්නය ලියා තිබුණා. ඒ මොහොතේ සාමාන්‍යයෙන් හුඟක් සරල හා විහිළුකාරී ලෙස සිදු වූ සිදුවීමක් වුණත් අද බලද්දී ඒක විශේෂ අරුතක් ගන්නවා. පූජා එම ප්‍රශ්නයට පිළිතුරු ලෙස තම අත දිගු කරමින් ඍජුවම විජේ දෙසට පෙන්නුවා. එවිට විජේ ලැජ්ජාවෙන් තම මුහුණ වසා ගන්නා අයුරුත් එම වීඩියෝවේ පැහැදිලිව දක්නට ලැබෙනවා. එදා එය හුදෙක් විහිළුවක් වුණත් අද එය අනාවැකියක් වගේ හැඟෙන්න පටන්ගෙන තිබෙනවා. පසුව පූජා තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා එම වීඩියෝව නැවත බෙදා හරිමින් මම කලින්ම කියලා තිබුණා නේද? සිහින සැබෑවීම ගැන සතුටුයි. යනුවෙන් සටහනක්ද එක්කලා මේකත් එක්ක රසිකයන් අතර විශාල කතාබහක් ඇති වුණා. සමහරු කියන්නේ මේක සරල දෙයක් කියලා. තවත් කණ්ඩායමක් විශ්වාස කරන්නේ මේක දෛවෝපගත ඉඟියක් බවයි. මෙතනින් කතාව තවත් රසවත් වෙන්නේ තවත් සිදුවීමක් එක්ක. The greatest of all time. කියන්නේ ජනනායකන් ෆිල්ම් එකට කලින් ආ ෆිල්ම් එක කියන විජේගේ චිත්‍රපටයේ ඔහු ගමන් කරන මෝටර රථයේ අංක තහඩුව TN නැත්නම් තමිල්නාඩු 07 CM 2026 වශයෙන් තමයි ඒක නම් මාත් දැක්කා. මේක මේ විස්තරي අපි කියවන්න කලින් ඔයගොල්ලෝ බැලුවනේ ඒකේ නම්බර් ප්ලේට් එකේ තියෙන CM 2026 කියලා. ලෙස පෙන්වලා තියෙනවා. මේකත් දැක්ක රසිකයන් කියන්නේ 2026 වසරේදී චීෆ් මිනිස්ටර් වෙයි කියලා මේක හින්ට් එකක් කියලා. ඒ නිසා සිදුවීම් දෙකම එකට බැලුවාම කතා බහ තවත් වැඩි වෙනවා. කෙසේ වෙතත් ඇත්ත වශයෙන්ම බලද්දී විජේගේ දේශපාලන ගමන සැලකිය යුතු විදිහට ශක්තිමත් එකක්. ඔහු පළමු වාට මැතිවරණයට ඉදිරිපත් වුණාමත් ආසන දෙකක් ජය ගන්න සමත් වුණා කියන්නේ ඉතා විශේෂ දෙයක්. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැති විජේ තැන් දෙකකින් ඉල්ලුවා. ඒ දෙකම ඔහු ජයග්‍රහණය ඔය දැන්ට ජයග්‍රහණය කරා. ඒ දැන්ට බලයේ හිටපු MK ස්ටාලින් තමන්ගේ ආසනේ පවා අන්ත පරාජයක් මේකට අත් කරගෙන තියෙනවා. ඒ වගේම කාලය කෙටිව තිබුණත් තම පක්ෂය ජනප්‍රිය කරගන්න ඔහුට හැකි වුණා. මේ නිසා ඉන්දියානු දේශපාලනය තුළ ඔහු ගැන දැන් වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් බලද්දී ජනනායකන් චිත්‍රපටයත් දැන් විශාල ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන තියෙනවා. ඒකට හේතුව එහි රංගනයෙන් දායක වෙන ශක්තිමත් නළු නිලි පිරිසක් සහ විජේගේ දේශපාලන ජයග්‍රහණයත් එකට සම්බන්ධ වීමයි. පූජා සමග ඔහු නැවත එකතු වීමක් රසිකයන් අතර තවත් උද්‍යෝගයක් ඇති කරලා තියෙනවා. ඉතින් මේ සියල්ල එකට බැලුවම ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. පූජා එදා කළ ඒ සරල ඉඟිය ඇත්තටම අනාවැකියක්ද නැත්නම් එය හුදෙක් විහිළුවක්ද? ඒ තීරණය කරන්න ඕනේ ඔබමයි. කෙසේ වෙතත් සිනමාවෙන් දේශපාලනයට පැමිණි විජේගේ මේ ගමන නම් ඉදිරියටත් බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙන එක නිසාකයි. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ওই කච්චති දූපත ගැන ඒ එක එක ගහන බයිලෝට අහු වෙන්න එපා. එහෙම එකක් නැහැ. කච්චති දූපත කවුරුත් අපිට ලියලා දීලා මොකුත් නැහැ. ඒක ඉස්සෙල්ලා නම් මෙහෙ එකක්. ඒකට අනික ප්‍රාන්තයක මහමැති කෙනෙක්ට ඒකට බලපෑමක් කරන්න බෑ. ඒකින්ද අර අනවශ්‍ය කලබල වෙන දෙයක් නැහැ. අපිට විජයට කරන්න පුළුවන් දෙයක්ුත් නැහැ. විජයට අපිට කරන්න පුළුවන් දෙයක්ුත් නැහැ. ඉතින් ඒක නම් මෙතන සරල කතාවක්. ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ මේක අර ආතලට අපි කියවන්න බලහන් අරෝ දින්නවා කියලා අන්නේ කීප එකක් ඇත්තටම සාර්ථක වෙච්චා. ඒකෙන් අවධානය ඉල්ලනවද පූජා? එහෙම නැත්නම් ඇත්තටම ඔහු විශ්වාස කරාද මේ ගොඩක් ඒ කියන්නේ ජයග්‍රහණයට කලින් සපෝට් එක දීපු නැති ගොඩක් ප්‍රසිද්ධ නළුවිලි ඔහුත් එක්කට රංගපෑපු අය ජයග්‍රහණයෙන් පස්සේ විසිල් ගහනවා අපි දැක්කා. ඒත් ඊට කලින් නෑ ඒගොල්ලෝ සපෝට් එක දුන්නේ නැහැ දෙගිඩියාවක. ඒ කියන්නේ සමීක්ෂණ පව එක සමීක්ෂණ කරන අනිත් සියලුම දේක විජේ පරදිනවා. ඉතින් මේ වගේ හරිම වැදගත් වගේම ඓතිහාසික අවස්ථාවක් මේ තමිල්නාඩු දේශපාලනේ මේ අපේ කලාපේ. මොකද හිතන්නේ වීඩියෝ එක ගැන? ඔයගොල්ලෝ හිතන්නේ මේක ඉංගියක්ද? එහෙම නැත්නම් මේක කනාපාරක්ද? good luck.